හලෝ කොහොමද ඉතින් ආලක මම අදත් වීඩියෝ එකක් කරගෙන ආවා. ඔන්න බලන්න මගේ බබා මට කරන වැඩේ. බලන්න මේ බබා මට ගානවා. මගේ චූටි පැටියට ඉතින් තාම තේරෙන්නේ නැහැනේ. ඔහොම තමයි. මටත් ගහනවා අල්ලගෙන. මේ නහය ළඟත් තුවාල කරා මේ ළඟට දවසක්. අද මායි බබයි ගෙදර තනියම තමයි ඉන්නේ. අන්න බලන්න අපේ බබා දැන් මේ බයික් උඩ එහෙම නගිනවා. අද නම් වහින දවසක්. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්කෝ වහින හැටි. මේ බලන්න යාළුවනේ මහා වැස්සක් අද. මනම් මාර ආසයි ඉතින් වහින දවස්වලට. වහිනකොට මාර අමුතු වයිබ් එකක් තියෙන්නේ නේද? ඔයාලත් එහෙමද? මොනවා හරි තේ එකක් හදන් බීලා වහිනකොට ඉතින් ගෙට වෙලා ඉන්න පුළුවන් නේ. ඒ නිසා මං හරි ආසයි මේ වහින දවස්වලට. අනිත් එක වහිනකොට මේ පරිසරය හරි ලස්සනයි කියලා මට හිතෙනවා. පානකොටත් එහෙම තමයි. අන්න දළු වාහනයක් ගියා. මායි චුඩියයි අද තනියම ඉන්නේ මේ හවස් වරුවක්. එයා නැගිටිට පස්සේ මම මේ වීඩියෝ එකක් ගත්තේ. මෙයා පැය 3ක් විතර නිදාගත්තා. මම මේ අතරේ වොෂ් එකක් එහෙම දාගෙන මගේ වැඩිච්ච කරගත්තා. චුඩි පුතා එන්න මැනික. තෙමෙන්නේ නෑනේ. මේ බබාලිතෙන් නිතරම ලෙඩ වෙනව මේ දවස්වල වහිනවනේ. මෙයාලා ඔන්නෝම තමයි වතුර අත ගන්න යනවා. චුඩි බබා යන්. මේ දැන් අම්මගේ මූණෙත් වැද්දොයි කෑ. තනියම ටිකක් වෙලා හිටියම යාට මං වඩාගෙනත් ඉන්නවනේ නැත්තම් පාළුවේනේ. ඔව් එළිය බව බුරනවා. පුතා මේ බයි කියන්න. බයි කියන්න. බයි. මල්ලික බයි කියන්න. ඔව් පුතු ඉන්නේ. බයි කියන්න. බයි. අපි යන් එළිය යන් බලන්න. එළිය වහිනවා හැබැයි පොඩක් කළුවරයි නේ පුතේ එළිය. එළිය කළුවරයි නේ පුතේ. පුතේ කළුවරයි නේ එළිය. බාලු පැටව් ඇවිල්ලා. මගේ අතේ ඉන්නකොට මෙයා වටපිට බලන්න අලී ආසයි. නේ මගේ පුතු බයි කියන මගේ අම්මා. අම්මගේ සද්දෙව් මැනික. යාළුවනේ මාර වැඩේ වෙලා තියෙන්නේ. අර බාලු පැටව වගේක් ඇවිල්ලා මේ සතෙක් ගරණියෙක් ගෙනල්ලා පේමන්ට් එකේ හපත් දාලා නේ මට බයයි යව අරන් දාන්න. මම මේ හස්බන්ඩ් වෙනකන් ඉන්නේ. මේ මට බයයි යව අරන් දාන්න කැතයි. මේ ගඳා ඉන්න බෑ ගේ ඇතුළේ ඉන්නත් අමාරුයි බබාට මේ ඒව අග්‍රහණය වෙන්නත් හොඳ නෑනේ නේද? ආර වැඩේ අපිට උනේ නේ පුතේ. ඔව් අම්මිට උම්මක් දෙන්නකෝ. අම්මිට උම්මක් දෙන්නකෝ පුතේ. අම්මගේ සුදු මැනික. ඔය බලන්නකෝ මගේ පුතා. අම්මගේ සුදු මැනික කියලා පෙන්නන්න. මේ දැන් නම් මගේ බබා ටිකක් විශ්ේ අඩුයි. ටිකක් ඉන්නවා ගොඩක් කාම් වෙලා ඉන්නවා. සුදු පුතා එන්නකෝ අම්මිට උම්ම එකක් දෙන්න. දැන් පුතා මගේ පුතා අම්මේ කියලා කියනවා. මේ පුතේ. යාට පොඩි වැඩක් මතක් වෙලා කුප්පු මතක් වෙලා තියෙන්නේ. එහෙනම් යාළුවනේ අදට අපි වීඩියෝ එක එන්ඩ් කරනවා. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් ආලව හම්බෙන්න එන්නම්. එතකන් ඔයාලා හැමෝටම බයි. බයි කියන්න පුතේ. බයි. Bye bye.